ස්වාමී වූ යේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ සොහොන හිස්ව තිබුණි. කුරිසිපත් වීමෙන් 3 දවසකට පසු උන්වහන්සේ නැගිටුණසේක. උන්වහන්සේ ජීවත් වන්නාක් මෙන්ම ඔබේ ජීවිතයට පැමිණීමට කැමැත්තෙන් සිටිනසේක. යේසුස් වහන්සේ මෙසේ කීසේක. නැවත නැගිටීමද ජීවනයේද මමය. මා තුළ අදහන්නා මල නමුත් ජීවත් වන්නේය. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට දැනට අවුරුදු 2000ක් පමණ වේ. උන්වහන්සේ ලෝකයේ වෙත උත්තරීතර ලෙස බලපාන සාධකය වේ. පසුගිය කාලය තුළ ලෝකයේ බුද්ධිමතුන් පහළ වී නැසී ගියහ. පාලකයන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, දර්ශනවාදීන්, දේවධර්ම ශාස්ත්‍රවාදීන් බිහි වී නැසී ගියෝය. නමුත් යේසුස් වහන්සේ අදද ජීවත් වනසේක. උන්වහන්සේ අසමසමය. උන්වහන්සේගේ උත්පත්තිය උත්තරීතරය. උන්වහන්සේ කන්‍යා මරියාගෙන් උපත ලැබූ බව බයිබලයේ සඳහන් වෙයි. උන්වහන්සේ ගත කළ ජීවිතයේද අසමසමය. උන්වහන්සේ කිසිම පාපයක් නැති ශුද්ධ ජීවිතයක් ගත කළසේක. ජීවත් වූ කිසිවෙකු නොකළ උදාර ආශ්චර්යයන් කළසේක. උන්වහන්සේගේ පණිවිඩය අසමසමය. උන්වහන්සේ ස්වාමින් හා ගැලවුම්කරුවන් ලෙස පිළිගත් අයට ප්‍රේමයත් සමාවත් නව ජීවිත පිළිවෙතක්ද දෙනසේක. උන්වහන්සේගේ පණිවිඩය ගිය සෑම තැනකම නව ජීවිතයක්, නව බලාපොරොත්තුවක් හා ජීවත්වීමේ නව අරමුණක්ද උදා වී ඇත. කුරුසියේ උන්වහන්සේගේ මරණය අද්විතීය වේ. අවුරුදු 2000කට පෙර සියලු මිනිසුන්ගේ පව් උදෙසා පූජාවක් කොට දෙවියන් වහන්සේ විසින් තම පුත්‍රයාණන් වහන්සේ මෙලොවට එවූසේක. උන්වහන්සේ ඔබ සෑම දෙනාම උදෙසා මළසේක. උන්වහන්සේගේ නැවත නැගිටීමද අද්විතීය වේ. උන්වහන්සේගේ මරණයෙන් 3 වෙනි දවසේ ඉතිහාසයේ ඊටමත් ආශ්චර්යමත් සිද්ධිය සිදුවිය. ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදා නැගිටුණසේක. උන්වහන්සේගේ උත්පත්තිය, ජීවිතය, මරණය හා නැවත නැගිටීම ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාය, සියලු මනුෂ්‍යයන්ගේ ගැලවුම්කරුවාය යන්න ඔප්පු කළසේක. ඒ ක්‍රිස්තුස් වහන්සේ අද දවසේද ජීවමානව සිටිනසේක. ඔබගේ ජීවිතයට ඇතුල් වී ඔබගේ පව්වලට සමාව දී පරිපූර්ණ ජීවිතයක් ගත කිරීම සඳහා බලය දීමට උන්වහන්සේ ආශාවෙන් බලා සිටිනසේක. උන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් දෙන්න. වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න. මම ඔබලාට සහනය දෙන්නෙමි. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමය. මා තුළින් මිසක කිසිවෙක් පියාණන් වහන්සේ තුළට පැමිණෙන්නේ නැත. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ තේජසින් හීන වී සිටිති දේව වචනය සඳහන් වෙයි. එහි මෙසේද සඳහන් වෙයි. පාපේ කුලිය නම් මරණයයි. නමුත් දෙවියන් වහන්සේගේ තිලිනය නම් අප ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාලික ජීවිතයයි. ඔබේ පාපයට කුලිය වූ මරණය උන්වහන්සේ ගෙවූසේක. ඔබේ ජීවිතයට පැමිණීමට මේ මොහොතේ උන්වහන්සේ බලා සිටිනසේක. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යම් කෙනෙක් මගේ හඬ අසා දොර ඇරියොත් මම ඔහු තුළට ඇතුල් වෙමි. උන්වහන්සේගේ ප්‍රේමය හා සමාව අත්දැක සදාකාලික ජීවනය ලැබීමට නම් ඔබේ පව් උදෙසා උන්වහන්සේගේ පූජාව පිළිගෙන ඇදහිල්ලෙන් උන්වහන්සේව ඔබේ ජීවිතයට කැඳවා ගන්න. ඔබේ සිතගියාව ඒ නම් ඔබට ඇදහිල්ලේ යාඥාවක් කළ හැකිය. එවිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළට පැමිණෙනවා ඇත. එයට මෙවැනි යාඥාවක් සෑහේ. පළමුව මාය කියන්නම්. ස්වාමී වූ යේසුනි, මට ඔබ ඕනේ. මගේ පව් නිසා කුරුසියේ මැරුණාට ස්තුතියි. මගේ ජීවිතයේ දොර හැර ඔබ වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන් හැටියට පිළිගනිමි. මගේ ජීවිතයේ පාලනය බාරගත මැනවි. ඔබගේ කැමැත්තට අනුව මා හැඩගස්වුව මැනවි. ආමේන්. මේ යාඥාවෙන් ඔබගේ සිතෙන්ගියාවන් ප්‍රකාශ කරයි නම් ඒ යාඥාව දැන් ඔබ සිටින ස්ථානයේම සිට කරන්න. කොටසින් කොටස මා කියන අතර මානුව ඔබද නිශ්ශබ්දව සිතින් කියන්න. ස්වාමී වූ යේසුනි, මට ඔබ ඕනේ. මගේ පව් උදෙසා කුරුසියේ මැරුණාට ස්තුතියි. මාගේ ජීවිතයේ දොර හැර ඔබ වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන් ලෙස පිළිගනිමි.
මාගේ ජීවිතයේ පාලනය බාරගත මැනව. ඔබගේ කැමැත්තට අනුව මා හැඩගස්සුව මැනවි. ආමේන්. දැන් ඔබ මේ යාඥාව ඔප්පු කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබේ ජීවිතය තුළට කැඳ වූ නිසා උන්වහන්සේ ඔබ තුළට පැමිණි බව දැනගත හැක්කේ ඔබ ආරාධනා කළ විට උන්වහන්සේ ඔබ තුළට එන බවට පොරොන්දු වී ඇති නිසාය. තවද ඔබේ පාපවලට සමාව ලැබුණු බවද ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙකු බවද ඔබට සදාකාල ජීවනයේ ඇති බවද ඔබට ස්ථිරව දැනගත හැකිය. ක්‍රිස්තුස් වහන්සේ පොරොන්දුනා වූ සම්පූර්ණ සඵලවත් ජීවිතය ඔබ අත්දැකීමට කැමති නම් දිනපතා උන්වහන්සේට යාඥාවෙන් කතා කරන්න. ඔබගේ ජීවිතය සඳහා උන්වහන්සේගේ අනගි සැලැස්ම දේව වචනය කියවීමෙන් වටහා ගන්න. උන්වහන්සේට ප්‍රේම කරන, උන්වහන්සේ අනුගමනය කරන අනිත් අයව හමුවන්න. අවසාන වශයෙන් උන්වහන්සේගේ අනගි පොරොන්දුව හැම විටම මතක තබා ගන්න. මම කිසිසේත් ඔබෙන් අහක්ව නොඇමි. කිසිම අන්දමකින් ඔබ අත් නොහරිමි. ලෝකාන්තයේ දක්වාම සිටිමි.